මම අහලා තියෙනම ඇටොමික් හැබිට්ස් පොත ජීවිතේට ලොකු වෙනසක් කරනවා කියලා. ඒකේ ප්‍රධානම අදහස මොකද්ද? ඕ ඒක හරිම බලවත් පොතක්. ප්‍රධානම අදහස තමයි 100ට එකේ රීතිය 1% rule. 100ට එකේ රීතිය ඒ කියන්නේ මොකද්ද? සරලවම දිනපතා 100ට එකකින් දියුණු වීම. ලොකු වෙනස්කම් එකපාර කරන්න බලන්න එපා. පොඩි දේ දිනපතාම කරනකොට වසරක අවසානයේ ඔබේ දියුණුව 137 ගුණයකට වඩා වැඩි. හරිම පුදුමයි. එතකොට හොඳ පුරුදු පටන් ගන්න ඔහු දෙන පළමු උපදේශ මොකක්ද? ඔහු කියනවා පුරුද්දක් මුලින්ම පැහැදිලි make it obvious කරන්න කියලා. ඒ කියන්නේ ඔබ කරන්න ඕන දේ ඔබේ ඇසට පෙනෙන තැනක පැහැදිලිව තියන්න. එතකොට නරක පුරුදු නවත්තන්න මොකද්ද කරන්න ඕන? නරක පුරුදු නවත්තන්න මොහි කියනවා ඒක අපහසු make it difficult කරන්න කියලා. උදාහරණයක් ලෙස රූපවාහිනිය බලන එක නවත්තන්න ඕන නම් ඔබ බලන් ඉස්සලා කේබල් එක ගලවලා දුරින් තියන්න. ඒ කියන්නේ පරිසරය හදාගන්න ඕනේ කියන එකද? හරියටම හරි. අභිප්‍රේරණයට වඩා ඔබේ පරිසරය වැදගත්. ඔබේ හොඳ පුරුදු පහසු කරන්නත් නරක පුරුදු අපහසු කරන්නත් පරිසරය සකස් කරන්න. මේක හරිම වටිනවා. ස්තුතියි.